මහත්තයා තියන්න හදන මේ අනුර කුමාර දිසානායක මහත්තයන වැඳපල්ලා. නේද? අනුර කුමාරට වැඳපල්ලා. බොලාව හොඳ තත්ත්වෙන් බොලාට පෙන්ෂන් එකක් දීලා බොලාව රණවීර විදියට තියන්න හදනවලු. බොලාව නිකන් අර මේ මොකුද වක්කිලි જાතියට දැම්මේ මහින්ද මහත්තයා. රණවීර වගේ තත්ත්වෙ නැති කෙනෙක්. කැම්ප් එකේ අරී තියනවා. ඩොක්ටර් කෑවා රණවීරුවගේ ගෞරවය කෑවේ කවුද? ඔන්න දැන් ආයේ හදලා දීලා තියෙනවා රටට මේ ජනාධිපතිතුමා. ඒක රැකගෙන හොඳින් හිටපල්ලා. බලන්න දෙයක් කරලා දෙන්න ඕන නම්. ඒ මිනිස්සයා පිළිගන්නේ දැන් මම. තේරුම් ගනින්න අදවත්. ආලි ඉවරයි දැන් බායි කියලා. අනුරගේ ඩෝබියෙක් නේ. අනුරගේ ඩෝබියෙක් නෙමෙයි. අපි මේ ශ්‍රී ලංකා මාතාවගේ දරුවෝ ඒක වෙනුවෙන් වැඩක් කරන එකෙක් දැක්කාම මේ මිනිහට මේ මිනිහා හොඳයි කියන විතර අපිට පුළුවන්. කරපු එකෙක් නෑනේ නැත්තම් මෙච්චර කාලෙ කරාද? ඔයාලගේ කියන්නේ ඔය කරාද? ඊට ඔබලා පොල් කඩන්නත් දැම්මේ කවුද? ඔය හිතපු පාලකේ ඔබලා පොල් කඩන්න දැම්මේ පොල් අහුලන්න දැම්මේ නැද්ද? බයිලානේ මං අහන්නේ නෑ කියලා. නෑ කියන්කො එක්කන් ගිහලා බෙන්න. හිතපු සොල්දාදුවෝ බෙන්නද එක්කන් ගිහලා. මයින්ද වාත්තේ පොල් අහුලපු ඔච්චරට අයි මේකේ මේ නාට්‍යම වැඩේ කරන්නේ නා. කොහොමද? මේකේ නාට්‍යම වැඩේ. කොහෙද මම නාට්‍යම කරන්නේ? රත්තාවක් නේ කරන්නේ. ඒක බලංගෝ ගිහලා. බලංගෝ මේ ඇවිල්ලා මොකද? කොහෙද යන්නේ? උඹලා ගෙවල් දිහා. හා? උඹලා කියන දිහාවල් වල ගිහලා උඹලා මාව අල්ලගෙන මේකේ මොට්ට කරගහනවා දෙන්න ටකරම දෙන්න පොච්චිය දෙන්න තාම මේකේ මොට්ට කරගහනවා. අපි හම්බ කරන්නේ. මේකේ මොට්ට කරගහන ගමන් උඹ මේ කඩේ යනවා. ඇතුව අපි ලංකාවේ කොහේ හරි හම්බ කරනවා. මොකෙද යකෝ උඹ මහා මොට්ට කරගහන හිඟන්නේක් නේ යකෝ. උඹ දැකලා තියෙනවද? ආමික කරපු දේවල් තෝ දැකලාවත් තියෙනවද කිපිය? ආමික කරපු දේවල් මේ රටට? ආමික කරපු දේවල් මොනවාද මේ තමයි ගෙදෙන්නේ? අද යකෝ තෝ යකෝ ළමෙක් හැදුවත් හදන්නේ උඹගේ යාන වලින් නැත්තම් LTT යාන වලින් තොට ළමෙක් හදන්න වෙන්නේ. කවුද කියන්නේ බොරු? බලන්න මමාපාල බල ඒවට එකතු වෙලා දෙමළ යාන වලින් තමයි තොට හදන්න වෙන්නේ. කවුද එහෙම කියන්නේ දීපන් කියන්නේ? ඒ නම් කොන්ද පානේදී කවුද? එහෙම කරන්නේ. තොට කොන්ද පාන දෙනවනම් ගෑණියෙක් ඉන්නවනේ යකෝ. ගෑණි යන්නේ. තොට කොන්ද පාන නැති හිතෝ තමයි ගෑණි යන්නේ. ඕ ගෑණි කී දෙනෙක් අත්තද? ඔව්.